දවසක් තරුවාට බයි තරංගා හේරත්. ඉතින් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අද මම විශේෂ දෙයක් අරගෙන ආවිල්ලා තියෙනවා අලුත් අවුරුදු වෙන නිසා. මොකක්ද දන්නවද අරගෙන ආවිල්ලා තින්නේ? ඉතින් අද මේ කාලේ ගොඩක්ම ජනප්‍රියයි A-line frock එක. ඉතින් ඕගොල්ලෝ ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා නම් ඕගොල්ලෝගේ ව්‍යාපාරයට වෙනසක් එකතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕගොල්ලන්ට අද මම A-line frock එක මහන්නේ කොහොමද කියන වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් බ්ලොග් එකක් තියලා, ඒ කියන්නේ අපේ බ්ලොග් එක තියලා, අපෙන් ගෙන්න ගත්ත බ්ලොග් එක තියලා A-line frock එක කොහොමද මහන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ A-line patterns දෙකක් තියෙනවා. මේ තියෙන එක pattern එකක්, මේ අපි pattern කරලා තියෙන එක. මේ pattern එක මේක අපි ඩාට් එක ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා ඩාට් එක වෙනස් කරගන්න විදිහ. ඒ කියන්නේ ඩාට් එක ඕගොල්ලොන්ට ඒක තේරෙන්නේ නැතුව ඇති ගොඩක් වෙලාවට. ඉතින් අපි මේකේ තියෙන ඩාට් මැනිපියුලේෂන් කියලා කියනවා මේකට. ඉතින් මේ විදිහට අපි ඩාට් එක වෙනස් කරලා හදලා තියෙන A-line frock එකක් තියෙනවා අපි ගාව. ඒ වගේම ඒක වෙනස් නොකරලා හදලා තියෙන A-line frock එකක් තියෙනවා. ඉතින් මේක දෙවිදිහකට තමයි මේක එන්නේ. මේක ඩාට් එක මහල හැඩ කරගන්නවා. මේක ඩාට් එක මහලා හැඩ වුණාම මේකේ වෙනසක් තියෙනවා. මොකද මේක ඉස්සරහට ෆ්ලෙයාර්ඩ් එකක් වගේ ලස්සනට එනවා. ඉතින් අද අපි බලමු මේක මහලා. මොකද මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය මෙන්න මේ ඇඳුම. ඒ කියන්නේ මේක දැන් මේක ඒ අකුර වගේ හැඩයකට නෙන්නේ. මේක එන්නේ ඒ අකුර වගේ හැඩයකට. හොඳද? ඒ කියන්නේ මේක අපි මේ උකුල දෙපසෙන් තමයි මේක වෙනස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ උකුල ගාවින් තමයි වෙනසක් තියෙන්නේ මේකේ. ඉතින් ඒක නිසා මේක සාමාන්‍ය A-line ගවුම. ඒ කියන්නේ මේකට අපි කියන්න පුළුවන් මේකට normal A-line ගවුම කියලා කියන්න පුළුවන්. මේක යන්නේ pattern එකක් විදිහට. ඒ කියන්නේ මේක ඕගොල්ලොන්ට දැන් ව්‍යාපාරයක් පටන් ගන්නව නම් එතකොට ඕගොල්ලොන්ගේ ඩිසයින් වලට යනවා නම් මොකක් හරි ඩිසයින් එකකට යන්න ඕන නම් ඉතින් මේ A-line frock එක හරිම ලස්සනයි. ඉතින් මම ඒක නිසා අද තීරණය කරා මම ඕගොල්ලන්ට මෙන්න මේ A-line frock එක මේකේ බ්ලොක් එක මේ විදිහට නෙවෙයි ඕගොල්ලන්ට එන්නේ. මේ අපේ බේසික් බ්ලොක් එක, මේ අපි හදපු බ්ලොක් එක. මේක අපි ඕගොල්ලන්ට බොක්ස් බෝඩ් වල ගහලා තමයි එවන්නේ. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. මේ වගේ කෑලි අයින් කර කර ඕගොල්ලන්ට එවන්නේ නැහැ බ්ලොක් එක. මේ තියෙන අපේ බේසික් එක. මේ තියෙන අපි ගාව තියෙන එක. ඉතින් ඒක නිසා අද අපි බලමු මේ බ්ලොක් එකෙන් කොහොමද ගවුමක් මහගන්නේ කියලා. මේ ගවුමකට කොච්චර රෙදි ප්‍රමාණයක් යනවද? ගවුමක් මහගන්නේ කොහොමද? එතකොට මේ කරවල් ලස්සනට හදාගන්නේ කොහොමද? මේ ඩාට් එක ඇල්ලුවාම මේ බ්ලොක් එකෙන් මේ ඩාට් එක මේ විදිහට ලස්සනට මැහුණාම කොහොමද මේ ෆ්‍රොක් එක තියෙන්නේ? එතකොට මේක ඕගොල්ලන්ට උස ප්‍රමාණය කොහොමද ඇතිද? ඩමි එකට දාලා අපි බලමු මේක මහල ඉවර වෙලා. ඉතින් අද අපි බලමු කොහොමද මහන්නේ කියලා. ඔන්න අපි දැන් බ්ලොක් එක තිබ්බා. මේ තියෙන්නේ මම ආරකේ pattern A-line set එකකින් ෆ්‍රොන්ට් එක ගත්තා මම. ෆ්‍රොන්ට් එකේ කොටස අරගෙන මේ විදිහට මෙතන බලවාටිය මේ බලවාටිය මේ විදිහට කොටස් දෙකක් එනවා මේ විදිහට. මේක කොටසක් මෙහෙම මෙතන නැම්ම මේ තියෙන නැම්ම කොටස මේ විදිහට මම මේකේ මේ වගේ ගැහුවා පින් ගහලා තියාගත්තා. මොකද ලේසි නිසා අපිට හොයාගන්න. ඉතින් මෙන්න මේ විදිහට බ්ලොක් එක තියලා මේ තියෙන ඉන්විසිබල් පෙන් මේවට කියනවා ඉරේසර් පෙන් කියලා කියනවා. එහෙම නැත්නම් ටේලරින් චෝක් එක පාවිච්චි කරන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මෙතන ඩාට් එක මාක් කරගන්න ඔයාලට ගන්න වෙනවා කාබන් එකක්. මේ ඩාට් එක අනිවාර්යෙන් මාක් කරගන්න ඕන. මේක අපි බ්ලොක් එකෙත් අපි ගහලා එවන්නේ මේ ඩාට් එක. ඉතින් මේ ඩාට් කොටසේ තියෙන මේ ඩාට් එක මේ ඕගොල්ලොන්ට මේ ඩාට් එක වෙනස් කරලා හදලා තියෙන නිසා මේක බලපෑමක් වෙන්නේ නැහැ. මේක අපි මේ විදිහට මේක කාඩ්බෝඩ් කොටසක් මේකට එනවා. මේ අපේ බ්ලොක් එක ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න තමයි මේ විදිහට අපි ඔරිජිනල් බ්ලොක් එකම තියලා කපන්නේ. ඉතින් මේ විදිහට මෙහෙම නැම්ම කොටසට මේ විදිහට බ්ලොක් එක තියලා මේකේ දෙපසට මැහුම් වාසිය අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහටම ඇඳගෙන යන්න තමයි තියෙන්නේ මේක. ඉතින් උරහිසට විතරක් මැහුම් වාසියක් තියන්න ඕන. දෙපසට ඒ කියන්නේ සිරස් අතට තිරස් අත කියලා එනවනේ. මේ සිරස් අත, මේ තිරස් අත. එතකොට තිරස් අතට මැහුම් වාසි තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සිරස් අතට මැහුම් වාසි තියලා ඕගොල්ලන්ට මේ බ්ලොක් එක කපා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට නැම්මට තියලා මෙන්න මේ විදිහට අපි ඇඳගෙන මෙන්න මේකෙන් ඇඳහම මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට ඇඳගෙන යන්න තියෙන මෙන්න මේ විදිහට තමයි එන්නේ ඇඳහම. මේ තියෙන්නේ ඒ පෙන් එකෙන් ඇඳහම හරි ලේසි, හරිම සරලයි. විදිහට ඇඳගත්තා. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට ඇඳගත්තා. මේ තියෙන්නේ මේ බ්ලොක් එක තියලා සම්පූර්ණ ඇඳගත්තා. ඉතින් ඔයාලට හරි ලේසි මේක බ්ලොක් එකක් අරගෙන
මේ විදිහට කපලා මහනකොට ඔයගොල්ලෝගේ වෙලාව ඉතිරි වෙනවා. මෙන්න මේ විදිහට ඩාට් එක මේ ඩාට් එකම අපි මේ පැත්තටත් මාක් කරගන්නවා. ඒගොල්ලන්ට ඒවට අවශ්‍ය මේ කාබන් එක තියලා වීල් කරගන්න පුළුවන්. වීල් එකෙන් මේ විදිහට යටට කාබන් එකකුත් තියලා මේ විදිහට වීල් එකෙන් වීල් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා වීල් එකක් තියනවා කියලා. ඉතින් ඒකෙන් වීල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මාක්ස් 3ක් 4ක් ගහලා ඒ මාක්ස් වලට ඔයගොල්ලන්ට මේ පෙන් එකෙන්ම ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි බ්ලොක් දෙකම කැපෙන්නේ. මෙන්න ඉදිරිපස කොටසයි මෙන්න පිටිපස කොටසයි. මේ දෙක තමයි මෙන්න මෙහෙම මූට්ටු වෙලා එන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම හරිම ලස්සන ගවුමක් එන්නේ. මේ බලන්න ඒකේ හැඩ මේ දෙක ඇල්ලුනහම මෙන්න මේ විදිහට ලස්සනට එනවා. මේක තමයි පැටර්න් ඒ ලයින් ගවුම. ඉතින් අනිත් ඒ ලයින් එකත් ඒ විදිහම තමයි. ඒකේ පොඩි වෙනසක් තියෙන. මෙතනින් මේ හැඩේ ඉන්නේ නැහැ. ඉතින් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හොඳම නිසා තමයි මම මේ බ්ලොග් එක ඔයාලට පෙන්නන්නේ. ඉතින් අපි බලමු අත කපා ගන්න කොහොමද කියලා. මේ තියෙන අපි ඔයගොල්ලන්ට දෙන normal අත ඒ බ්ලොග් සෙට් එකට දෙන normal අත. ඉතින් අපි මේ normal අතෙන් ඩිසයින් එකකුත් අපිට යන්න පුළුවන් යනවා නම් එහෙම නැත්නම් මේ විදිහට මත ගන්නත් පුළුවන්. මම අද ඔයගොල්ලන්ට වෙනසකටත් එක්ක ඩිසයින් එකකට යන විදියක් කියලා දෙනවා. මට මේක ඕනේ මේ අත ඕන මට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ටිකක් හත දිගට මම හිතුවා අත ටික මේ රෙදි කෑල්ල ටිකක් මගේ ඉතිරි වෙච්ච නිසා මම හිතුවා කොටස් දෙකක් ගන්නකොට ඒ කියන්නේ මේ වගේ කොටස් දෙකක් අවශ්‍යයි. මට දිග කොටස් දෙකක් හම්බ වුණා. ඉතින් ඉතිරි තිබුණා රෙදි. ඉතින් මේ විදිහට ඉතිරි රෙදි කෑලි දෙකෙන් මෙන්න මේ විදිහට අපි මේක නවා ගන්නවා. මෙතන ඒතකොට කොටස් හතරක් එනවා. තේරෙන්නේ? 1 1 2 3යි මේ විදිහට 4යි. මෙතන තියෙන කොටස් 4ක්. හරිද? මේ විදිහට කොටස් 4ක් තියෙනවා. මේ කොටස් 4 මෙහෙම අපි දැන් මේ නවලනේ තියෙන්නේ. අපි මේකෙත් අපි ලියලා තමයි එවන්නේ ඔයගොල්ලන්ට cut and fold කියලා. මෙතන. නැත්තම් නැම්මට තියා කපන්න කියලා අපි ඉස්සරහා සීල් එක ගහලා ඉවරලා එව්වා. ඉතින් දැන් පොඩ්ඩක් අපි ඔයගොල්ලන්ට ඉංග්‍රීසි දැනුමත් අවශ්‍ය නිසා ඉතින් අපි ඉංග්‍රීසියෙන්ත් අපි දාලා එවනවා ඉතින්. ඒකට ඔයගොල්ලන්ට ඒ ගැනත් අවබෝධයක් එනවනේ නේද? ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ දැන් අපි මේ කොටස අපි මේ තියෙන මේ කොටස තමයි cut and fold විදිහට එන්නේ. එතකොට මම ඔයගොල්ලන්ට මෙහෙම මේ අතට අරන් පෙන්නන්නම්කෝ. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මෙන්න මේක මෙහෙම තියාගන්න ඕන. මේක මෙහෙම තියාගෙන මෙන්න මෙහෙම තමයි මේකේ අත දිග අපි අරගෙන තියෙනවා. අපි හැම එකකම අත උස අරන් තියෙන්නේ 7යි. ඒ කියන්නේ හැම එකකම ඒ කියන්නේ සාමාන්‍ය ෂර්ට් අත තමයි අපි අරගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට අත මහලා ගන්නත් පුළුවන්. ෂර්ට් අතක් විදිහට මේක මහගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක දික් කරලා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අගල් 13ක් වගේ ගන්න පුළුවන් වැලමිට ගාවට. මෙන්න මේ වගේ ගන්න පුළුවන් වැලමිට ගාවට. ඊට පස්සේ 3/4 අතක් විදිහට ගන්න පුළුවන් 15ක් 17ක් වගේ. මෙන්න මේ විදිහට මං ඉතින් හිතුවා මට 3/4 අතක් මං මහ ගන්නම් කියලා. මට 3/4 අතක් මහ ගන්න හිතුනේ මොකද මේකේ රෙදි ප්‍රමාණය වැඩි නිසා. ඉතින් අපි බලමු කොහොමද 3/4 අතක් මහ ගන්න කියලා. මේකේ අත වට අපි අරගෙන තියෙනවා මේ විදිහට 7ක්. හරිද? අඟල් 7ක්. ඒ කියන්නේ අත වට එතකොට 14ක් එනවා. ඉතින් අපි දැන් මේක ඇඳගමු.
මෙන්න මේ විදිහට මම දිග අත ඇඳගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න බ්ලොක් එක. මෙන්න නැම්ම කොටස මෙතන කොටස් දෙකක් තියෙනවා. ඉතින් මම මේක මේ විදිහට ෂෝට් කරන්නේ නැහැ. මේක ෂෝට් අතක් විදිහට ගන්න නැතුව මට අවශ්‍ය වුණා දිග අතක්. ඒ කියන්නේ ලොන්ග් ස්ලීව් එකක් සාමාන්‍යයෙන් 3/4 ප්‍රමාණය. ඉතින් මට හිතුණා මේ විදිහට හදාගෙන මෙතන චූටි ඉලාස්ටික් එකක් වගේ එකක් හරි දාගන්නම් කියලා මට හිතුණා. කියන්නේ වෙනසකටත් එක්ක. ඉතින් ඕගොල්ලන්ට මේවා ඩිසයින් කරගන්න පුළුවන්. මොකද දැන් බ්ලොක් එක ඕගොල්ලෝගේ අතේ තියෙනවා නම් ඕගොල්ලන්ට මේ වගේ වැඩ දාන්න ලේසි වෙන්න ඕන. තේරුණාද? මේ බ්ලොක් එකක් තියෙනවානේ. ඉතින් බ්ලොක් එක තියෙනවා ඒ වගේම බෙල් අතක් හදා ගන්නවා නම් මෙන්න මේ විදිහට තියලා බෙල් අතක් හදා ගන්නවා නම් මේ බ්ලොක් එකම පොඩ්ඩක් මෙහෙම සයිඩ් කරගන්නවා. මෙන්න මේ විදිහට. මෙතනින් අඟල් 2.5ක් විතර මම ඒකත් ඔයාලට කියලා දෙන්නම් බෙල් අත හදා ගන්න විදිය. මෙතනින් අඟල් 2.5ක් විතර මෙන්න මේ විදිහට 2.5ක් විතර මෙන්න මේ විදිහට තියලා තව මෙහෙට රෙදි ඕන වෙනවා. ඊට පස්සේ මෙහෙම මේක මෙහෙම කපා ගන්න. ඔන්න බෙල් අත. ඊට පස්සේ මේක බෙල් අතක් විදිහට තමයි එන්නේ. ඊට පස්සේ පෆ් අතක් හදා ගන්නවා නම් තව මේක පොඩ්ඩක් පල්ලෙහාට මේ විදිහට අරගෙන මෙතනින් උඩට අඟල් 2.5ක් වගේ උඩට මෙන්න මේ විදිහට කරලා මෙතනින් මෙන්න මේ විදිහට පෆ් අතක් හදා ගන්නවා. ඊට බෝරිච්චි අතක් හදා ගන්නවා නම් මෙන්න මේ ප්‍රමාණයේ අඟල් ගන්න වැඩි වෙන්න ඕන. මෙතනින් අඟලක් උඩට ඉස්සෙන්න ඕන. හරිද? මේ බ්ලොක් එකෙන් කරන්න පුළුවන් වැඩ මම මේ ඔයාලට කියලා දෙන්නේ. බ්ලොක් එකක් ගෙන්න ගත්තාම තියෙන ලේසිම සරලම විදිය තමයි මේ කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට බ්ලොක් එකකට යන පහසුව තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් අපි මේක දැන් කපා ගමු. පොඩ්ඩක් මෙහෙම හැඩ වෙනවා. මේ විදිහට තමයි මෙයා තෙන්නේ. එන්න අපි කට් මාක් එකක් දා ගන්නවා. ඊට පස්සේ උරිස් දෙක මූට් වෙන තැන කට් මාක් එකක් දා ගන්නවා. ඔන්න අත් කොටස් දෙක මෙන්න අපේ අත් කොටස් දෙක මෙන්න අත් කොටස් දෙක. ඒ වගේම තමයි අපි මේකේ තව චූටි වැඩක් තියෙනවා කරගන්න. මෙතන ඉදිරිපස කොටස අපි ඉදිරිපස කොටස චුට්ටක් අඟල් භාගයක් වගේ ගැඹුරු කර ගන්නවා. එහෙම නැත්නම් මේකේ එනවා ඉදිරිපස චූටි මේ රැල්ලක් වගේ එකක් එන්න ගන්නවා ඉදිරිපස අත් කටින්. මෙන්න මෙහෙම ඔන්නම ඉදිරිපස අත් කට පමණයි. ඉතින් අපි දැන් බ්ලොක් එක කපා ගත්තා. ඒවා ඔයගොල්ලෝ දැන් මහන්න දන්නයි මේවා දන්නවා. මේවා සරල දේවල්. ඉතින් මේ වගේ පුංචි දේවල් ඔයගොල්ලෝ හොඳ දැනුමක් තියාගන්න ඕනේ. මෙන්න මේ කොටස මෙහෙම කපලා ඉවත් වෙනවා. දැන් මම ඇඳලා පෙන්නපු කොටස ඔයගොල්ලෝ හදන්න අවශ්‍ය නැහැ. අපි මේකේ කොටස් දෙකම එවනවා. දැන් මම මේ කපලා ගත්තේ මම මේක මේ මගේ බේසික් එක නිසා මම මේක වලට මේ කොටස් දෙකම මේ විදිහට එවනවා. ඒ එවන කොටස් දෙකේ අපි මේ අත්කට හැඩ කරලා තමයි එවන්නේ. ඉතින් මේ ඒකේ අපි අත්කටේ ලියලා තියෙන මේ ෆ්‍රොන්ට් කොටස බෑක් කොටස කියලා අපි ලියලා එවන්නේ. එතකොට ඕගොල්ලන්ට මෙතන අපි දැන් මේ මෙතන බියුටි මාක් එකක් දා ගන්නවා මේ ඉදිරිපස කොටස මූට්ටු වෙන්න ඕන නිසා. මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි මූට්ටු වෙන කොටස් ටික අපි මෙන්න මේ විදිහට ඉදිරිපසට කොහොමද මූට්ටු වෙන්නේ පිටිපසට කොහොමද මූට්ටු වෙන්නේ කියලා හොයාගන්න පුළුවන් විදිහට මෙන්න මේ විදිහට චූටි කට් මාක් එකක් අපි දාගන්න. එතකොට අපි දන්නවා මේ කොටස් දෙක මූට්ටු වෙන්නේ ඉදිරිපසට කියලා. ඉතින් ඔයාලට අපි මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් මේ විදිහටම අත එවනවා. මේ විදිහට මෙන්න මේ විදිහටම අත එවනවා අපි ඔයගොල්ලන්ට. දැන් මේ අත අපි අරන් තියෙන්නේ මේකේ දිගාතනේ. අපි මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට කොට අත මෙන්න මේ විදිහටම එවනවා. මේ විදිහටම අත කොටස එවනවා. එතකොට මේ තියෙන ඕගොල්ලන්ට පිටිපස්ස කොටස හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට මේක කියලා දෙන්නේ මේකේ අපි මේ විදිහට මාක් එකක් දාගත්තම ලේසි මූට්ටු කරගන්න. ඉදිරිපස්ස පිටිපස්ස අපිට හොයාගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ රෙද්ද කපනකොට දැන් මේ බ්ලොක් එකේ අපි මේ කොටස විතරනේ ඔයාලට එවලා තියෙන්නේ. මෙන්න මේ කොටස විතරයි එවලා තියෙන්නේ. අපි දෙවනකොට මේ කොටස් දෙකම එවනවා. එතකොට අපි ඕගොල්ලන්ට ෆ්‍රොන්ට් බෑක් කියලා ලියලා එවන්නේ. එතකොට කපනකොට ඕගොල්ලෝ මෙන්න මෙතන මේක මාක් එක දාගන්න. මෙතනින්. හරිද? ඒක කියන්න තමයි මට ඕනකම තිබුණේ. ඉතින් මේ විදිහට බ්ලොක්ස් ටික කැපුවා. දැන් අපි මහන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි ඩාට් එක මහමු. මේ ඩාට් එක තමයි ඉස්සෙල්ලාම අපි මහගෙන ඉන්නේ. මේ විදිහට ඩාට් එක අපි ලකුණු කරගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඩාට් දෙක මහ ගන්නවා අපි. ඉස්සෙල්ලාම
ඔන්න මේ පිටිපස ඩාට් දෙක මෙන්න ඉදිරිපස ඩාට් දෙක. ඔන්න ඉස්සෙල්ලම අපි ඩාට් දෙක මූට්ටු කරා. දැන් අපි මේ දෙක එක උඩ එක තියලා මේක අපි මේ විදිහට හොඳ පිට හරවනවා. මෙන්න මේ විදිහට. මේවා ගණන් ගන්න එපා ළමයි. මේවා අයන් කරාම යනවා. මෙන්න මේ විදිහට මේ බලන්න ලස්සනට හැඩට එනවා. මේ බලන්න ඉන ගාවින් හැඩ වෙලා එන හැටි. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ මේකත් මේ විදිහට උඩින් තියනවා. ඊට කලින් ඕගොල්ලන්ට පුළුවන් කරවල් හදා ගන්න. මම අද කරවල් මහන හැටි කියලා දෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝට මේක මේක මම මේ මහුම් පාඩමක් නොවන නිසා මගේ මේ බ්ලොග් එකෙන් එන්නේ මොකක්ද කියලා විතරයි මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කරපේසින් ඕගොල්ලෝ කපාගෙන තියාගන්න. මෙන්න මේ විදිහට කරපේසින් එක මේ විදිහට මාක් එකක් දාලා මෙන්න මේ විදිහට කරවල් මූට්ටු කරගන්න ඔයාලා මෙන්න මේ විදිහට. මම ඒක මේ යට කොට සයින් කරලා පෙන්නන්නම්. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි. මෙන්න මේ විදිහට මේ තියෙන ඉදිරිපස කර, මේ තියෙන ඉදිරිපස කර, මේ තියෙන්නේ කරට දාන අපි ෆේසින්. ඉතින් ඕගොල්ලන්ට මේ විදිය ෆේසින් මේ අලවන්න පුළුවන්. ස්ටික් තියෙනවා මේ ඩොටඩ් ෆේසින් එක. ඉතින් මේ විදිහට මෙහෙම අරගෙන ඕගොල්ලන්ට පුළුවන් කරවල් මෙන්න මේ විදිහට අයන් කරලා මෙන්න මේ විදිහට අයන් කරලා මේකට තියලා අයන් කරලා මෙන්න මේ විදිහට කරවල් මෙන්න මේ විදිහට මහ ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ කරේ ගානට දැන් ඔයගොල්ලෝ රෙද්ද කපල වුණාට පස්සේ මේ විදිහට මේක අඟල් දෙකමාරක වගේ පළලක් තියෙන පරතරයක් තියෙන මේ වගේ අඟල් දෙකමාරක ප්‍රමාණයක්වත් මේ කොටසේ තියෙන්න ඕන. ඉතින් මේ විදිහට මේකත් ලස්සනට මෙහෙම මහගෙන යන්න ඕන. මේ තියෙන පිටුපස කොටස මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සනට මහගෙන යන්න ඕන. ඊට පස්සේ තමයි උරිස් දෙක මූට්ටු කරන්නේ. ඉතින් මම දැන් අද කරමහන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ට මට මේක ඉක්මනට පෙන්වන්න ඕන නිසා. මොකද මේ ඕගොල්ලෝ මහාන කට්ටිය දන්නවනේ. ඉතින් ඒක මම විශේෂයෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහෙම ඊට පස්සේ මේක හොඳ පිටට තියලා මෙන්න මේ විදිහට මම ඕගොල්ලන්ට මේකෙන් එන ගවුමනේ. මොකද ඕගොල්ලෝ මේ බ්ලොක් එකක් ගෙන්න ගන්නකොට වැඩිපුරම ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ විදිහට අපි උරිස් දෙක ඊට පස්සේ මූට්ටු කරගන්න ඕනේ. ඉදිරිපස මේ සහ පිටුපස කොටස් දෙක එකතු කරලා මෙන්න මේ විදිහට උරිස් දෙක මේ බලන්න අපේ බ්ලොක් එකේ ගානට උරිස් දෙක එනවා. මේ තියෙන්නේ මේ බ්ලොක් එකට කපලා කිසිම වෙනසක් කරන්නේ නැතුව බ්ලොක් එකට කපපු ඒවා. ඉතින් මේ බලන්න මේ බ්ලොක් එක තියලා ගත්තාම මෙන්න මේ විදිහට ලස්සනට මෙන්න මේ විදිහට ගානට උරිස් දෙක මෙන්න මේ විදිහට ලස්සනට මේ ගානට එනවා. ඉතින් මේක අපි මූට්ටු කරනවා. දැන් මේ දෙක අපි මූට්ටු කරනවා. උරිස් දෙක මූට්ටු කරනවා. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ උරිස් දෙක මූට්ටු කරාට පස්සේ ඔන්න බ්ලොක් එක. ඊට පස්සේ තමයි අපි මෙන්න මේ කර පේසිම වලට කැමති නම් මේ කර අල්ල ගන්න පුළුවන්. මේ තියෙන්නේ මහන්න කලින් කර අල්ලන අයත් ඉන්නවා. සමහර මහන්න මහගොඩ පස්සෙත් කර අල්ලගෙන යන. ඉතින් ක්‍රම ගොඩක් තියෙනවානේ ඉතින් නේද? ඒ ක්‍රම වලට ඕගොල්ලන්ට යන්න පුළුවන් ඉතින්. හරිද? ඊට පස්සේ මම දැන් ඕගොල්ලන්ට අත් කොටස මූට්ටු කරන හැටි කියලා දෙනවා. අපි ඕගොල්ලන්ට මාක් එකක් දාගන්නකෝ ඉදිරිපස පිටුපස අත. ඉතින් මේ තියෙන්නේ ඉදිරිපස කොටසට. ඒ කියන්නේ මේ ඉදිරිපස කොටසට තමයි මේක මූට්ටු වෙන්න ඕන. ඉතින් දැන් අපි අත මූට්ටු කරලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට මට පහසු වෙන්න මම මේ විදිහට පින් ටික තියලා ගහගත්තා. ඉතින් අපි අතක් මූට්ටු කරනකොට ඕගොල්ලෝ දන්නවා උරහිස මුදුනේ සිට දෙපැත්තට තමයි අපි අතක් මූට්ටු කරන්නේ. ඉතින් උරහිස දෙපසේ ඉඳලා දෙපැත්තට අත මූට්ටු කරගෙන යමු අපි. ඉතින් මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලම් පෙන්නන. ඉතින් මේ බලන්න මේ බ්ලොක් එකට තිබ්බාම ගානට බ්ලොක් එක තියෙනවා. ඉතින් කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ තියෙන්නේ අපි කට් මාක් එකක් දාගත්ත කොටස. ඒ කොටස මෙන්න මේ විදිහට තියලා ඉතින් මේකේ මේ තියෙන පිටුපස මේකේ මේ කොටස පිටුපස පැත්තට වෙන්න තියලා මෙන්න මේ විදිහට ඉස්සලා එක පැත්තක් මහනවා. මෙන්න මේ විදිහට අඟල් භාගෙ මෙහෙම වාසි තියාගෙන මේ විදිහට මහගෙන යනවා. මේවා අයින් කරගෙන එක අයින් කරගෙන අපි මහගෙන එනවා.
ඊට පස්සේ අපි මේකේ මේ විදිහට කට් මාක් තියාගෙන යන්න ඕනේ. මේ විදිහට කට් මාක් තියන්න ඕනේ. දැන් අපි අත වට වාටිය මහ ගන්නවා. වාටිය මහ ගන්නකොට මම මේ වගේ අතෙන් එකේ ඉලාස්ටික් එකක් දාගන්න ඕන නිසා මම මේකේ කියන්නේ මේ කොටස මට ඕන විදිහට තමයි මම ඩිසයින් කරගන්නේ. ඉතින් ඒක නිසා අපි බලමු කොහොමද අතවට මහලා දෙපැත්ත මුහුට්ට කරාම කොහොමද ගවුම් එන්නේ කියලා අපි බලමු. මේ විදිහට මම අත් දෙකට මේ විදිහට ඉලාස්ටික් එකක් අල්ලගත්තා ඇතුලේ. ඉතින් මෙන්න මේ විදිහට අත් දෙකට ඉලාස්ටික් එකක් අල්ලගත්තා. ඊට පස්සේ අපි මේ විදිහට මේ දෙපැත්ත අත් දෙකත් එක්කම අපි දෙපැත්ත මුට්ටු කරගෙන යමු. බලමු මේකෙන් මහුවට පස්සේ කොහොමද එන්නේ කියලා. මම මේක ඩමි එකට දාලා පෙන්නන්නම් ඔයාලට. අපි බලමු ඩමි එකට දාලා බලමු.